මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ස්ලිව් එකක් ඇටච් කරන්නේ මෙන්න මේ විදිහට කොට අතක් මේ විදිහට උඩ කොටස පොඩ්ඩක් පප් කරලා තියෙනවා. මෙතන ෆ්ලීට් එක ගහගෙන තියෙනවා. අපි පොඩ්ඩක් මේ රැලි ටික කරගෙන ඉන්න ඕනේ ඉස්සර වෙලා. ඔන්න ඔය විදිහට ඊට පස්සේ මෙතන සීම් එක අනිවාර්යෙන් බෑක් එකට හැරෙන්න ඕන මෙතන. ඊට පස්සේ මෙන්න මෙතන මේ හරියෙන් තියලා ලූස් එක මෙහෙන් බලලා තියලා බලන්න හරිද කියලා. ඔය විදිහට ඔන්න ඔහොම මෙතනින් තියලා හැඩයට තියාගෙන ගහන්න. අපි ඕලොක් එකෙන් වැඩිපුර ටික කපලා අයින් කරමු. මෙතන බලන්න මෙතන ප්‍රමාණය ඇති වෙන්න වැඩි නම් චුට්ටක් පොඩි ෆ්ලීට් එකකුත් තියාගෙනම ඇටච් කරගෙන යන්න. යා වැඩිපුර වැල්ලක් තියෙන ඕන නිසා තමයි එහෙම කපලා තියෙන ටික වැඩිපුර. ඔයාලත් මහල බලන්න ඇසි මෙන්න මේ විදිහට එන්න ඕන.